හැමෝටම. ඉතින් ඔන්න අවුරුදු ළඟ හින්දා අවුරුද්දට ගෙනාවා මම පොඩි අයිටම් ටික. ඉතින් අන්නේ අයිටම් ටික මොනවද කියලා මම ඔයාලට පෙන්නන්නම්. පෙන්නන්න කලින් ඉතින් අපිට ඒ වගේ මේ මිල ලකුණු කරන්න තියෙනවා. ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒ ටික අපි ඊට පස්සේ පිළිවෙලකට අහුරන්න ඕනේ. ඉතින් ඒ වගේ වැඩ කීපයක්ම තියෙනවා කරන්න. ඉතින් මං ගෙනාපු දේවල් වලින් පොඩ්ඩක් මගේ අතට අරන් පෙන්නන්න. ඉතින් මං ගෙනාවා නිලාකූරු ගෙනාවා. ඊට පස්සේ පොඩ්ඩක් නෙමෙයි ඔක්කොම ටික මම ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ අපි මේක අහුරමු. ඊට පස්සේ ගෙනාවා මෙන්න මේ පොඩි නිලාකූරු පෙට්ටියක් ගෙනා. පෙට්ටි කියන්නේ මං ගොඩක් ගෙනාවා. ඉතින් විකුණන්න ගෙනාවේ. ඉතින් ඔයාලට මේ පාර ඇත්තම කියනවනම් මේ වගේ මිල මාර්දියට ගණන් ගිහිල්ලා තියෙනවා. ගිය පාරට වඩා රුපියල් 200 300කින් වගේ ගණන් වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්දේ. ඉතින් මෙන්න මේ පෙට්ටි දෙකක් ගෙනාවා. මේ එක 50ක් තියෙනවා බඹර චක්කර. ඊළඟට රචින්න ගෙනාවා. මේක තමයි කොල්ලොන්ගේ ප්‍රධානම දේ. ප්‍රධානම සතුට කොල්ලොන්ගේ. ඉතින් ඩොල්ෆින් රචින්න කියලා ගෙනාවේ. ඉතින් මේ රචින්න එක අපි ගිය අවුරුද්දවල ගත්තේ රුපියල් 600ක් 550ක් වගේ වුණානේ. ඉතින් මේ පාරත් සාපේක්ෂ මිල වැඩි වුණාට මම අඩුවට දෙනවා. ඉතින් ඔව් සිරාට මේවා මම අඩුවට දෙනවා. අපි මිල ලකුණු කරමු. ඉතින් මේක ගෙනාව මම ලොකු එක ගෙනාවනේ. ලොකු එක නම් පට්ට ගණන් ගිහිල්ලා. එතකොට තව ගෙනාවා විසිලහස් කූරු ගෙනාවා. ඒවත් හොඳයි. ඊට පස්සේ ගෙනාවා නිකන් හස් කූරු. මෙතන තියෙනවා 100ක්. ඉතින් ඒකත් ගෙනාවා. ඊට පස්සේ ගෙනාවා ටිකක් ලොකු බඹර චක්කර තියෙනවා. අරකට වඩා මේක ලොකුයි. අර බඹර චක්කර එක පොඩි. මේකට මේ අරක පොඩි වට ප්‍රමාණයක් අරගෙන මේක ඊට වඩා වට ප්‍රමාණයක් අරගෙනවා. ඉතින් මේක අරට වඩා ලොකුයි. මේකෙන් මෙන්න මේ වගේ බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අයිටම් ටික තමයි මේ බාර අවුරුද්දට ගෙනාවේ. ඉතින් මේ අප්‍රේල් හරියටම අද 3 වෙනිදා. ඉතින් තව අවුරුද්දට දවස් 11ක් වගේ තියෙනවා. අවුරුද්දට තව දවස් 11ක් වගේ තියෙද්දි තමයි මම මෙන්න මේ අයිටම් ටික ගෙනාවේ. ඉතින් මෙන්න මේවා මම ගෙනාවේ. ඉතින් තව ඉස්සරහට ගොඩක් ලොකු වැඩ කරන්න තියෙනවා. කඩේට බඩු ගෙන තියෙනවා. තව රචින්න ගේන්න ඕනේ. තව මේවා අහුරන්න ඕනේ. ගොඩක් ලොකු දේවල් කරන්න තියෙනවා. ඉතින් ඒ දවස් ටිකත් අවුරුද්දට ස්පෙෂල් වගේ. ඒ දවස් ටිකත් මාත් එක්ක ඉමු. එච්චර තමයි වැඩි කතා කරන්න දෙයක් නැහැ. එච්චර තමයි කතා කරන්න තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ මං ගෙනාවු වට ටිකේ මේ මිල ලකුණු කරන්න. ඉතින් අපි එන පටන් ගමු වැඩි. ඉතින් අපි ඉස්සල්ලාම රචින්න වල මිල සටහන් කරගමු. 450ට වගේ දුන්නොත් මොකද? අඩුයිනේ මේ පාර බලන්න මේකක් රුපියල් අඩුම 600කට වගේ තමයි ඔයාලට ගන්න වෙන්නේ. ඉතින් මන් දෙනවා 450ට වෙන්න. පුංචි රුපියල් 450කට. ඉතින් මෙන්න රචින්න තුනේ මිල එකක් රුපියල් 450යි. රචින්න එකක ලකුණු කරා නම් ඇතිනේ. ඊට පස්සේ වෙන්නේ මේවා. නිලාකූරු මං ගෙනාවා 1යි 2යි. අනිත් ඒවා 3යි 4යි 5යි. මෙන්න නිලාකූරු 5ක් මං ගෙනාවා. ඉතින් මේ නිලාකූරු පෙට්ටියක් අපි දෙමු පුංචි රුපියල් 100කට දෙමු. පුංචි රුපියල් 100යි. එන්න පුංචි රුපියල් 100කට දෙනවා නිලාකූරු. ඒවත් හරි. ඊළඟට මම මෙන්න මේ ලොකු පෙට්ටි නම් කන්නඩිය වැටුණා. එක පැත්තකින් තියාගමු. ඉතින් මෙන්න මේ පෙට්ටිය තියෙනවානේ. මෙන්න මේක අපි දෙමු රුපියල් දැන් අරක මේක 100යි. මේ පොඩි එක 100යි. ඊළඟට මේක අපි දෙමු 150කට වගේ මිලකට දෙමු. 150කට වගේ මිලකට මේක. මෙන්න මේවා 150යි. මේක රුපියල් 200කට වගේ දෙමු. රුපියල් 200ක් කියන්නේ 100 කොළ දෙක. රුපියල් 200කට. පානට තැන්දුන හරි මාණ්ඩු කුඹලකට රුපියල් 200යි. ඒකත් හරි. ඊළාට මෙන්න මේ බඹර චක්‍රයක්. මේක අර පොඩි බඹර චක්‍රයට වඩා ලොකුයි. ඉතින් මේකක් රුපියල් 15ට වගේ තමයි එකක් දෙන්නේ. ඒක තමයි පොඩ්ඩක් ගණන් වැඩි වෙනවා නම් වැඩි වෙන්නේ මොකද බඹර චක්‍රයේ සාමාන්‍ය මිල රුපියල් 10යි. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය මිලට දෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ බඹර චක්‍ර පෙට්ටි දෙයක් මම ගෙනාවා. ඉතින් බඹර චක්‍ර වලට ආසයට මෙන්න මේ වගේ ගන්න පුළුවන්. මෙන්න මේකක් එන්නේ හරියට රුපියල් 10යි. ඉන්චි රුපියල් 10යි.
ඊළඟට තියෙනවා ආස්කූරු. ඉතින් මේ ආස්කූරක් 20යි. එතන තියෙනවා ආස්කූරු 100. ඊළඟට මගේ කැමතිම දෙයක් තමයි මෙන්න මේවා. විසිල් ආස්කූරු. විසිල් ආස්කූරු මම ගෙනාවා 1 2 3 4යි. පහක් ගෙනාවා විසිල් ආස්කූරු. එක ආස්කූරක් 50 ගානේ පහට 250. රුපියල් 250යි. පහක් තියෙනවා. ඒකෙත් පැක් එකක් ගන්න කිසි පාඩුවක් නැහැ. මොකද මේකේ පහක් තියෙනවා. ඉතින් ඔන්න හොදා මිලවන් ලකුණු කරගන්න. ඉතින් වැහිබර කාලගුණය නිසා මෙන්න මෙතනින් මම දැම්ම ස්ටූල් එක. ඉතින් ඉස්සෙල්ලාම අපි රචින්න එක ඩොල්ෆින් කියලා පේන්න. ලාට ඉංග්‍රීසියෙන් එක දාලා මෙන්න මෙහෙම දාමු රචින්න තුන. රචින්න තුන සාර්ථකයි. ඊළඟට මොනවාද? ආස්කූරු එහෙනදාල්ට අකුණු ගහන නහස්කූර එකක් තියාගත්තා. ඊළඟට මෙන්න මෙහෙම බඹර චක්කර. මොන බඹර චක්කර පෙට්ටි දෙකක් තියා ගන්නවා. ඊළඟට විසිල් ආස්කූරු. ඉතින් මම මෙන්න මේවා අහුරන ගමන් හිටියේ. ඊට පස්සේ කඩේට කට්ටිය ආවා. ඉතින් මෙන්න දැන් ලස්සනම දෙයක් එනවා. අර අඳුරත් එක්ක දැන් වහිනවා. කොහොමද වහිනකොට තියෙන ලස්සන? අහස අඳුරු වෙලා උලම් පාරයි වෙනම ලෙවල් එකක් වහිනකොට අපේ ගම කියන්නේ. මාර ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔය ටික මෙතන හැරුණා ඔය අකුණු ගහනවා. ඕ අකුණු ගහනවා. ඇහෙනවද? මං කතා කරන එක ඇහෙනවනේ. ඉතින් අපි මේ ටිකත් මෙහෙම අහුරගමු. නිලාකූරු පෙට්ටි ටිකයි. ඊළඟට මෙන්න මේ පොඩි නිලාකූරු ටිකයි. අම්මෝ යාළුවනේ අකුණු ගහනවා. මෙන්න මේ බඹර චක්කර එකයි. ඊළඟට ලොකු නිලාකූරු පෙට්ටිය පැත්තකින්. ඊළඟට මෙන්න මේ හස්කූරු ටිකයි. ඊළඟට මෙන්න මේ පොඩි නිලාකූරු ටිකයි. ඔන්න ඔහොම තමයි මේ ටික මං අහුරගත්තේ. මෙතනින් මේ ටික මං අහුරගත්තා. මගේ ඉස්සරහ පේන දර්ශනය නම් මාර ලස්සනයි මේ වෙලාවට. ඉතින් එහෙනම් මම වීඩියෝ එකෙන් යන්නම්. දැන් මේ ටිකත් ඇහිරුවානේ. ඊට පස්සේ තව අවුරුද්දට එක දිගට ආයේ වීඩියෝ සෙට් එකකින් හම්බෙමු. ඉතින් තව ගොඩක් වැඩ කරන්න තියෙනවා මේ අවුරුද්දේ. ඉතින් මේ ඔයාලට ඇහෙනවා ඇති අකුණුත් ගහනවා. ඒ නිසා මම වීඩියෝ එකෙන් දැනට සමු ගන්නවා. ඉතින් ගිහිල්ලා එන්න අනිවාර්යෙන් ලයික් කරලා subscribe කරලා ඔයාලා අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. bye bs. බුත් සරණයි. පරිස්සමෙට ඉන්න. එහෙනම් ඉතින් bye.